ඔන්න එහෙනම් අපි බලමුකෝ පිටි බෝලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ හරිම සොෆ්ට්. මේක දැන් පීස් එකක් විදිහට හදාගමු. අපිට ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ වැටි වාදනයක්. මේ වැටි වාදනයේ යටි පතුලෙන්ම දාන්න ඕනේ කෙසෙල් කොළ ටිකක්. මේ විදිහට කෙසෙල් කොළ ටිකක් දාගෙන අපි එහෙනම් පිටි බෝලේ දාගමු. මේක හොඳට තුනී කරන්න. ඔයාලට අවශ්‍ය පමණට ඉතින් තුනී කරගන්න. මෙන්න මේ විදිහට පිටි බෝලේ තුනී කරගෙන ගෑරුපුවක් මෙහෙම අරගෙන අපි මේක චූටි සිදුරු කරගමු. අපි දැන් මේකට හදාගත්තු පේස්ට් එක දාගමුකෝ. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් මේකට තක්කාලි ටිකක්, ලුණු පෙති ටිකක්, ඒ වගේම කැරට් චුට්ටක්, ලුණු කොළ චුට්ටක්, ඒ වගේම චීස් එකකුත් දාගන්න පුළුවන්. ඔන්න ඉතින් පීස් එකට අවශ්‍ය පේස්ට් එක දාගත්තා. ඊට පස්සේ ලුණු දාගත්තා, තක්කාලි, කැරට් ටිකක්, ලුණු කොළ ටිකක්. දැන් අපි මේකට බිත්තරයක් කඩලා දාගමු. මම නම් බිත්තර දෙකක්ම දාගන්නවා. ඊට පස්සේ ඉතින් අපි මේකට චීස් ටිකක් දාගමු. චීස් කැලි දෙකක් විතර දාගමු. දැන් අපිට තියෙන්නේ පීස් එක හදාගන්න තමයි. අපි ඉතින් යමුකෝ බලන්න පීස් එක හදන්නේ මොකේද කියලා. ඔන්න ඉතින් පීස් එක නම් ලෑස්ති. හැබැයි අපි මේක oven එකට දාගන්න ඕනේ. පීස් එක හදාගන්න නම් ඉතින් අපිට oven නැහැ. ඉතින් බලන්නකෝ අපි මොකද්ද මේකට කරේ කියලා. මෙන්න මේ විදියට තාච්චියක් ඉතේ තියලා අපි ඒකට වැලි ටිකක් දාගත්තා. දැන් අපි මේ වැලියේ උඩින් මේ පැටි හට්ටිය තියාගමු. ඉතින් අපි මේක හොඳට වහගමු. ඉතින් මේකේ වැලි එක රත් වෙනකොට තමයි මේ පීස් එක හැදෙන්නේ. ඉතින් මේකට විනාඩි 20ක් 25ක් විතර යනවා. අපි ඒ අතරේ බලමු පීස් එක කොහොමද හැදෙන්නේ කියලා.